Hello everyone. Welcome back to my YouTube channel. ඉතින් අන්තිම vlog එක කරද්දී අපේ family එක හිටියේ 4 දෙනයි. අපි ඔන්න 5 දෙනා වුණාට පස්සේ අද මුලින්ම බබාව කතරගම එක්කන් යනවා. ඉතින් මේ vlog එකෙන් ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු දෙන්නත් එක්ක මේ දවස්වල එච්චරම අමාරු නෑ යන්න. මොකද ඒගොල්ලෝට සින්දුවක් දාලා දුන්නා නම් හොඳට මැති. සින්දුවට නටනට යනවා. එහෙම නැත්නම් ෆෝන් එක දාලා දුන්නා නම් ෆෝන් එක බල බල යනවා. ඒ නිසා long trips වලට ලොකු දෙන්නගෙන් ප්‍රශ්නයක් නෑ. මෙන්න මෙයා තමයි චුට්ටක් ලොකු කරගන්න ඕනේ. මට කියන්න අමතකුණා. ඩාන්සින් වලට අමතර මෙන්න මේ වගේ චන්නි වැඩත් බල බල යන්න පුළුවන්. ඉතින් යන ගම අපි සුපර් මාකට් එකෙන් පොඩි කඩචෝරු ටිකකුත් අරගෙන කතරගම යන පිටත නැතරම ලොකු ගමනක් නෙවෙයි. පැය එකමාරක් විතර දුර ඉන්නේ අපි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යන්නේ. තව ටිප් එකක් තමයි කන්න අරන් දෙන එක. කැමතිෙදිත් ඒගොල්ලෝ වද කරන්නේ නෑ. ඊට පස්සේ අපි එදා නැවතිච්ච රූම් එකට ආවා. ඇවිල්ලා පොඩි වෙලාවයි රෙස්ට් කරන්න හම්බුනේ. චුටි රෙස්ට් එකක් කරලා වොෂ් එකක් දාලා අපි කතරගම යන්න පිටත් වුණා. මේ දෙන්නට ඉතින් හොටෙල් යනවා කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. ඉතින් මගේ චුට්ටම් බට්ටිත්තයි මායියද රෙඩ් කලර් තමයි යන්නේ. ඊට පස්සේ මම ඩිනාර වොෂ් කරලා ඩිනාර වල ඇස්සි කරා. I got her rings. ඔය rings තමයි පෙන්නන්නේ. And hair band from Temu. ඇත්තටම අම්මා කෙනෙක්ට ගෑනු ළමෙක් නම් ඉන්න ඕනේ. එක්කෙනෙක් හරි හැඩ බලන්න. I'm blessed with that. ඊට පස්සේ මම රෙඩි වුණා. මේකප් මුකුත් ගෙනාවේ නෑ. මොකද මම දන්නවා මේගොල්ලොත් එක්ක මේකප් දාලා ඉන්න බෑ කියලා මට. බබා අඬනවා. අපි ටක්කා ෆෝන් එක දාගන්න හදන්නේ. මම අපි පත්තර ගම යන්නේ. බලිගම යන්නේද කා? ඔය මම බලන්න හොඳට හැමේලා චුට්ටක් මේ ලොකු එකම කරනවා කොහොම පෙන්නන්නේ බිග් එකම නෑ. ඊට පස්සේ රංග අපේ චන්ඩියාව වොෂ් කරලා ගෙන්නන්න දුන්නා. මම එයාව රෙඩි කරා. එයාගේ කරන්න අකමැතිම දෙයා තමා කොණ්ඩේ පීරන එක. මම බලන්නකෝ දැන් කොණ්ඩේ කරන වැඩේ. අනේ ලස්සන බලන්න කොණ්ඩේ පීරලා. කැතයි එතකොට. කො පීර? ආවය පීරගන්න. ඉතින් අපි කතරගමට ඇවිල්ලා මැණික් ගඟේදී ඉරංග ගිහිල්ලා ඩිහෙන් බබාගේ මුලින්ම කපපු කොණ්ඩේ ගඟේ පා කරලා ආවා. මේ චාරිත්‍රය ගැන මට ලොකු අවබෝධයක් නම් නැහැ. නමුත් මම කලින් දෙන්නටත් මේ දේ මෙහෙමම කරා. මටත් මේක අක්කා කෙනෙක් තමයි කියලා දුන්නේ. ඒක ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. කතරගම දේවාලයට යන අතරමඟ කිරිවෙහෙරට යන අතරමඟ හම්බෙච්ච හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ටම අපේ ඩිනාරා දන ගහලා වැඳලා තමයි ගියේ. පුංචි හිත් හරි ලස්සනයි කියන්නේ ඒකනේ. පෙරහැර ඉවර වෙච්ච ගමන් හින්දා වෙන්නද දන්නෙත් නැහැ. මේ එදා කතරගම පිරිතක් කිව්වා. අපි ඉවරලා වැඳලා ඉවරලා එනකොට තමයි පිරිත පටන් ගත්තේ.
ඉතින් මෙන්න දැන් දේවාල වැඳලා ඉවර වෙලා අපේ නෙවොන්ට කොමඩු කපලා ඉල්ලනවා. කොහොමද කොමඩු කපන්නේ? පිහිගෙනලා නැහැනේ. සේරංග කටින් කඩලා තමයි දුන්නේ. පෙරහැර කාලේ හින්දා වෙන්න ඉතින් මාරම ලස්සනට බල්බ්ස් වලින් සරසලා තිබ්බා කිරිවෙහෙරට යන පාර. හරිම ලස්සනයි. හරි ලයිට්ස් උත් තිබ්බා. ඉතින් කදරගම කිරිවෙහෙර වඳිනවා නම් රෑ තමයි හොඳම. ස්පෙෂලි ඔයාලා පොඩි බබාලා එක්ක යනවා නම් මේ දවස්වල රස්නෙත් වැඩි. ඒ නිසා රෑ තමයි හොඳම ටයිම් එක. ඊපස්සේ අපි වැඳලා ඉවරලා එන ගමන් ෆොටෝස් ගත්තා. මම බාරයක් වුණා මල් වට්ටියක් පූජා කරනවා කියලා මේ මල් වට්ටිය නෙමෙයි. මේ කිරිවෙහෙරට අරන් ගිය මල් වට්ටිය. මම පුතාලි. මේ වැඳලා එන ගමනුත් නෙමෙයි මම හිතන්නේ වඳින්න යන ගමන් වෙන්නේ. මෙන්න ඉන්නේ අපි 5 දෙනා අපේ පුංචි ලෝකේ. මට නිකන් දිහේන පේන්නේ ස්ටාර්ෆිෂ් කෙනෙක් වගේ. ඩිනාර තමයි හැමතැනට මල් වට්ටි අරන් ගියේ. අක්ක ගන්න සියලු දේ මල්ලිට ඕනේ. ඉතින් මල් වට්ටිය ටික දුරක් එයා අරන් ගියා. බලන් ඉන්නකෝ. බේ පෞසිද්ද වෙනවා. බෑ. අයියම්ම මොකද? පෞසිද්ද වෙන්නේ අම්මා. දෙන්නත් එකම තියන්න. අනේ මම තාල ගන්න. තාත මාස 3ක් ගත වෙන මොහොතේ කිරිවෙහෙර වහන්සේ වන්දනාමාන කරගෙන දෙවියන් දියුණුවට දායක වෙනවා. ආදරණීය දිවෙන් පුතුට දෙන්න පියට මාස 3යි. අම්මා පුතා කිරිවෙහෙරට දරුවන් ටික සිතින් වතනවා පුතුටි පුතුට දරුවන් රට බුදු සරණයි. අතේ ඉන්නි දරුවන්ට පත්තිනි අම්මගේ පිහිටයි. මෙන්න මේ මල් වට්ටිය තමයි ඒ බාරේ. මම පත්තේ දේවාලට බාර වුණා ඩිහෙන් බඩේ ඉන්නකොට. මාස 3ක් ගියාට පස්සේ ඩිහෙන් එක්කන් එනවා කියලා සුදු මල් වට්ටියකුත් අරගෙන. ඉතින් ඒ බාරේ ඔප්පු කරලා ඉවර වෙලා දිනර 4 දෙනාම ගියා උඩ මළුවට. අපිට යන්න බෑනේ ඉතින්. අපිට ඒ වාසනාව නැහැනේ. මොකද කරන්නේ? මම බලන් හිටියා ඉතින් ඒගොල්ලෝ ගිහලා වැඳලා එනකන්. උඩ මළුවට යනකොට උඩ මළුවේ හාමුදුරුවෝ රංගකේ යාළුවෙක් කියන්න බෑනේ. අඳුරනවලු. ඉතින් ඊට පස්සේ එතනත් කතා බහ කරලා අපි වැඳලි වෙරලා ඉතින් මේ පරිස්සමට ආපහු නවතිනට යන්න හදන්නේ. කො අක්කල කරලා පෙන්නන්න අක්ක දන්නේ කො. ඉතින් කතරගම ගිහින් එනකොට බබාලා මේ වගේ බේර ගන්න කාටවත් බැරි වෙන්නේ නැති. ඉතින් අපිට පොඩි දඩේකුත් දීලා දෙන්න. මෙන්න මෙහෙම තමයි අපි වාහනේ තියෙන තැනට ගියේ. අද නිදාගෙන හමාරයි හම. ඉතින් අපි දැන් කතරගම ගිහින් ආවා. ඇවිල්ලා ඩිනර් ගත්තා. මම බබාලා ලොකු බබාලා දෙන්නට කවනකම් හස්බන්ඩ් පොඩි බබා බලාගත්තා. දැන් හස්බන්ඩ් කන්න ගියා. මම රූම් එකට ආවා. අන්න ඉන්නවා හැව් ගගා. හැව්.
How? Dihin baba. Hiye, atasi hiye, atasi ga. Hiye, atasi gama, hiye, atasi gama, hiye, atasi. Hiye, atasi gama, hiye, atasi gama, පුළුවන් නම් කියන්න බලන්න අපේ දිනාරක රසිකම ඉන්නේ සිද්ධ මොකක්ද කියලා. ඉතින් පහුවෙනිදා ඉස්කෝලේ දවසක් නිසා අපි උදේම හැරලා ආපහු හම්බන්තොට ආවා. අපි 4 දෙනාම ගෙදර දාලා ඒ රංග ඉස්කෝලේ ගියා. නෙවන්. ඉතින් අපි ඊළඟ vlog එකත් තරම් ඉක්මනට මෙනවා.